මගේ අයියා. අම්මා කොටුව කවුද? මගේ අයියා. ඔයාගේ අයියා. කැමරේ කොලෙකුත් තියෙනවා ලයිසන් එකකුත් අද තියෙනවා. ලයිසන් පොත් කියන්න එපා. මගේ ලයිසන් එක අතේ තියෙන්නේ නැති වෙලාවෙදී මාව ඇල්ලුවා. මොකද්ද? ඉතින් මේක තව එකක් තියෙනවා. ඒ ටෙම්පරියන් නෙමෙයි මේක. පොලිසියෙන් ලියලා ලයිසන් එක පෙන්නුවේ නැග. පොලිසියෙන් මම ලයිසන් එක පෙන්නලා ප්‍රශ්න විසඳගත්තා. ඉතින් මේ කොළ දෙකක් තියෙන්නේ මිස්කාව. ඉතින් ඒ මිනිස්සු ගත්තේ නැති එක මොනවා කරන්නද මම? මම ලයිසන් එක අතේ තිබිච්ච නැති වෙලාවේ පොලිසියෙන් මාව ඇල්ලුවා. ඉන්ෂුරන්ස් තිබුණෙත් නැහැ. දැන් ඒව හදාගෙන පොලිසියට බැන්නුවා. ඌට මේ කොලේ ගත්තේ නැහැ. එයා කිව්වා මට ෆෝන් එකේ ප්‍රශ්නයක් නැහැ මිස්. ෆෝන් එකෙන් කිව්වේ. හොඳයි. මේ මොනවාද? කොට ලයින් වල තමයි මං ෆාස්ට් මේ ඕවර්ටේක්. ඉස්කෝලේ පල්ලෙහා තියෙන මේ තනීර කපාගෙන ආවේ නැහැ. මොනවා කරපු වරද? තනීර කපාගෙන ආවේ. තනීර කැපුවේ නෑ. කොට කෙටීර කැපුවේ. කෙටීර. ඔයාට ඇතිලා එන? හොඳයි මිස්. හරි මම බලා ගන්නවා කැපුවේ නෑ. කෙටීර විතරයි කැපුවේ. හවුද පොර? ඕගලන්ට වීඩියෝ නැත්තම් මං තනීර කැපුවා කියලා ඕගලන්ට ඔක්කොමලටම ප්‍රශ්නයක් වෙනවා. නිකන් මේ බයිලා ගහන්න දෙන්න එපා. මේ මැඩම් මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න මේ එපා. රන් කොන් කොඩිතුවක් වගේ නංගි. හරිද? හරිද? මොනවද මම කරේ වැරද්ද? නෑ දෙන්නේ නෑ. මොනවද මම කරපු වැරද්ද? කිසිම තනීරක් කැපුවේ නෑ. දැන් ඔයා කිව්වා මට පෙන්නන්න කියලා. මොකද්ද මගේ ડોකියුමන්ට් අඩු? නෑ. මොනවද මගේ ડોකියුමන්ට් අඩු? මේ මොනවද මගේ ડોකියුමන්ට් අඩු? මේ ඔයා මාත් එක විහිළු කරන්න එපා. මිස් මේ කලබල වෙන්න එපා. කරන්න නැතුව මට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බෑ. කලබල වෙන්න එපා. හරිද? මම කිසිම වරදක් කළා නෑ. මේ මට ඔක්කොම ડોකියුමන්ට් තියෙනවා වාහනේ. ඔයා නිකන් ලැජ්ජ වෙන්න එපා. මගේ ලයිසන් එක ගන්න එපා. ඉන්න කරදි පහද මම කිසිම වැරද්දක් කළා නෑ. මේ යුනිෆෝම් එකෙන් ඉන්නේ. හරිද? එන්නකොට ඔයාවත් වීඩියෝ කරලා දානවා. මෙයා වීඩියෝ කරලා. ඔයා නිකන් අපි සිවිල් මිනිස්සු. මේ ඔක්කොම ආවේ. ඔයා රාජකාරී කරන්න. ඔය පොලිසියට ඕගලා. අපි ගම්පා. ඔයා නවත්තන්න නැතුව අමිත් එක්ක. ඔයා වීඩියෝ කරගන්න. ඔයා අරහන්නේ කොහමද? අර වාහන මේවා උඩුකම්. ඔයා අමිත් එක්ක වංගුවේ. මෙයා නවත්තන්න නැතුව. නවත්තන්න නැතුව. කරන්න ඔයාලා ජොබ් එක කරන්න. මෙයා කවුද මේ ගහන්න? මේව රටන්නේ ඔයාගේ ලොකුකම් ඇති. ඔය වාහනේ ගන්න දෙන්න එපා. ඔයගොල්ලෝ අර ගන්න. ඔයගොල්ලෝ හොපන්න බෑ. කොහොමද මිස්? කොහොමද? මගේ ලයිසන් එක ඕගලන්ගේ අතේ. හරිද? ඔයා කවුද කිල්ල මන්දර දන්නේ? බයිසිකල් ගන්න දෙන්න එපා. යට කර යන්න හරි. යට කර යන්න. අපි සිවිල් මිනිස්සු හරි යට කරන්. යට කරන්. හරි යට කරන්. යට කරන්. අපි සිවිල් මිනිස්සු. ඔයාලා කොන්ද පන්නේද? අරත් කළා ගන්න වාහනේ. ගන්න බෑ නේද? අප්පා ගන්න. හරි අප්පා. ඕගොල්ලෝ ඉන්නේ පණ්ඩ සාහරි. Miss Janil Arnold. Excuse me. Miss, excuse me, Janil Arnold. Me, hoje matar කොහෙද? අගේ මොනවාරි කියනවද? ජැකට් එකේ මොනවාරි කියනවා. ජැකට් එකේ කියනවා. වාහනේ දුන්නා. මේ බලන්න මේ මට කරදර කරනවා. ගෑනුවෙක් කෙනෙකුත් නැතුව පොලිස්. මෙයා මේ ගමන ගහන්න හදනවා මං ගෑනුවෙක් කෙනෙකුත් නැතුව පොලිස්. ගන්න බෑ. දැන් මගේ වාහන මගේ නමට තියෙන වාහනේ. අයියයි. මට කතා කරන්න පුළුවන් එක මගේ ලෝයර් එක්ක.
මානේ බලන්න. ඇගේ මොනාරි තියෙනවා. නවත්ත ගන්න බැරි. මොනාරි තියෙනවා. ඇගේ තියෙනවා මොනාරි. මොනාරි තියෙනවා ඇගේ. මේ සෑම මත. මේ අත අනිත්. ඇතේ තියෙනවා මොනාරි තියෙනවා. මෙහෙම මිදව කොට යන්නේ දන්නේ බොරුවට මට ගහන්න හදනවා. මිනිස්සු 50ක් විතර එකතු වෙලා. අද ගම්පහ පොලිසියේ සිට සැකකාරිය මෙලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා. ඔයගොල්ලන් ඇයි මේ වගේ කරන්නේ? එම කාන්තාව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඇය ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයේ නියෝග කර තිබෙනවා.